හරි සර් ඔයාලට ප්‍රොඩක්ට්ස් එක ආවට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ප්‍රොඩක්ට්ස් ටික. ඔයාලට බොක්ස් එක අන්බොක්ස් කරලා ඉවරලා බලා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ටික තමයි තියෙන්නේ. එතකොට සර් ඔයාලේ බොක්ස් එකේ තියෙනවා දිග මැන 4ක්, මීඩියම් මැන 4ක්, පොඩි මැන 6ක් තියෙනවා. එතකොට සර් චෙයා එක හදද්දී මුලින්ම ගන්න ඕනේ මෙන්න මේ රෝස් සෙට් එක. ඒ රෝස් සෙට් එකේ උරේ කලවල ඉවරලා ඊට පස්සේ මෙන්න මේ බේස් එක අරගෙන ඉවරලා අනිත් පැත්ත හරවලා ඉවරලා මෙන්න මෙතන පොඩි හිලක් හදා ගන්න තියෙනවා. මේක චුට්ටක් ගලවලා එතකොට සර් මෙන්න මේ වගේ රෝද ටික අරන් ඉවරලා මෙන්න මේ වගේ හිලට තියලා තද කරන්න තියෙන්නේ. ඊට පස්සේ මල. එතකොට සර් මේ වගේ රෝද සෙට් එක සෙට් කරාට පස්සේ මේ වගේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට මෙන්න මේ තියෙන මල දාගන්න තියෙන්නේ. මේකට තමයි සර් ගෑස් පම්ප් එක කියන්නේ. මේකට තමයි 1 year warranty එකක් හම්බෙන්නේ. මේක ගලවලා මෙන්න මේකට දා ගන්න ඕනේ. මුකුත් නොකර මෙන්න මේ වගේ දා ගන්න ඕනේ සර් මේක. එතකොට සර් මේ වගේ බේස් එක මුලින්ම හැදෙනවා. අතට ඕක හදලා ඉවරලා මේ ටික කම්ප්ලීට්. එතකොට සර් ඔයාලට අපි යන වර්ග ටිකක් දීලා තියෙනවා. ඒකෙන් සර් අපි මෙතන ගන්න ඕනේ සර් මීඩියම් මැන සෙට් එක. මෙන්න මේ විදිහට මීඩියම් මැන සෙට් එක තියෙනවා සර්. එතකොට මීඩියම් මැන සෙට් එක මෙන්න මේක අරගෙන ඉවරලා මේ අපේ බෑග් එක අරගෙන ඉවරලා ඒ වගේම කෑලි දෙක අරගෙන ඉවරලා සෙට් කරගන්න තියෙන්නේ. එතකොට සර් ඇන සෙට් කරන්න මෙන්න මේ වගේ සයිස් 5 ඇලන්කියක් ඕනේ. ඒක ඇනේ සයිස් එකට අදාළව සර්ලා ඇලන්කියක් හොයාගත්තා නම් හරි. හරි. එතකොට මෙන්න මේ වගේ හැන්ඩල් එක අරන් ඉවරලා මෙන්න මේ වගේ තියාගන්න ඕනේ සර්. තියාගෙන ඉවරලා තව එක්කෙනෙක්ගේ හෙල්ප් එකක් අරගෙන ඉවරලා මෙන්න මේක මීඩියම් සයිස් ඇනයක් අරන් ඉවරලා මේ යට තව්වට මුලින්ම දාලා හිර කරගෙන ඉන්න. එතකොට මේක හිර කරගෙන ඉවරලා ඊට පස්සේ මේක හිර කරගන්න. එතකොට සර් මෙන්න මේ වගේ තමයි ඇන් ටික හයි කරගත්තට පස්සේ පේන්නේ. එතකොට මෙන්න මේක මුලින්ම යට ඇනේ හයි කරගන්න. ඊට පස්සේ මේ ඇනේ හයි කරගන්න. ඊට පස්සේ ඊළඟ අතේ මේ ඇනේ හයි කරලා ඊට පස්සේ මේ උඩ ඇනේ හයි කරගන්න. ඊට පස්සේ මුලින්ම ඒක බෑක් එක හයි කරලා ඉවරලා අත් දෙක හයි කරලා ඉවරලා ඊට පස්සේ මෙන්න මේ ෂීට් එක ගන්න. හරිද? මේ ෂීට් එක අරන් ඉවරලා සර් මේ ෂීට් එකේ මේ වගේ තියෙනවා හිල් හතරක්. මේ වගේ හිල් හතරක් තියෙනවා. ඒ හිල් හතරට මෙන්න මේ යටට සෙට් වෙන විදිහට මේක අපි සෙට් කරාට පස්සේ මේ යටට සෙට් වෙන විදිහට මෙන්න මේ වගේ දා ගන්න ඕනේ. මේකට සර් දාන්න ඕනේ දිගම ඇන 4. මේ වගේ දිගම ඇන 4ක් තියෙනවා. ඒ ඇන 4 අර වගේ අර ඇන දෙක සෙට් කරාට පස්සේ දෙපැත්තට මෙන්න මේ වගේ හිලට සෙට් කරලා ඉවරලා මෙන්න මේව දා ගන්න තියෙන්නේ. ඒක මේ විදිහට දෙකම දාගෙන මෙන්න මේ වගේ මේ පැත්තේ 4 දාන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනත් මේ වගේ 4 දාන්න තියෙන්නේ. මේ වගේ ඇඳ සෙට් කරලා. එතකොට සර් මෙන්න මේ වගේ තමයි ඇඳ සෙට්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඇඳ සෙට්ලා තියෙනවා ෂීට් එකට. ඒකට දිගම ඇන 4 තමයි දාන්න ඕනේ. ඊට පස්සේ මේක තමයි මැෂින් එක. මේක සර් මැෂින් එකේ එතන මේක තමයි සර් මෙකැනිසම් එක. මේක තමයි අපි හයි කරගන්න ඕනේ මෙන්න මේ ෂීට් එකට. එතකොට සර් මෙන්න මේ වගේ කියලා තමයි හයි කරගන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා ඇන තව 4ක්. මේකට පොඩි මැන 4 තමයි දාන්න ඕනේ. එතකොට මෙතනින් සර් මෙන්න මේ වගේ අපි ඇන තව ටික දාන්න ඕනේ. එතකොට මේක සෙට් වෙන්න ඕනේ සර් ෂීට් එක තිබ්බට පස්සේ සර්ගේ ඉස්සරහා පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේ තියෙන සර්ගේ ෂීට් එක ඉස්සරහා මෙන්න මේ ෂීට් එක ඉස්සරහා මෙන්න මේ ඉස්සරහා පැත්තට එන විදිහට තමයි සර් මෙන්න මේ කළු පාට බෝලේ එන්න විදිහට හයි කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක හයි කරගන්න ඕනේ. මෙන්න මේ බෝලේ ඉස්සරහා එන විදිහට. ඒකට සර් පොඩි ඇන ටික මෙන්න මේ විදිහට මෙන්න මේ තියෙන පොඩි ඇනේ පොඩි මැනේ මෙන්න මේ පොඩි මැනේ මෙන්න මේ ඇන තව 4ට දාගත්තා නම් හරි. ඊට පස්සේ මෙන්න මේ හිල තියෙන්නේ. මේ හිල මෙන්න මේ විදිහට අරගෙන ඉවරලා අපි කලින් හදාගත්ත මෙන්න මේ බේස් එකට තියන්න තමයි සර්ට තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට සර්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හයි කරගන්න තමයි සර්ට තියෙන්නේ. ඒකට සර්ට මෙන්න මේ වගේ මෙන්න මෙතන තියෙන එක මෙන්න මේ වගේ මේ ගෑස් පම්ප් එක උඩින් අර මම පෙන්නුව මෙතන මේ හිල නිකන් තියන්න විතරයි තියෙන්නේ. තියලා ඉඳගත්තා නම් හරි සර්. එතකොට සර් මෙන්න මේ වගේ කෑලි දෙකක් ඇවිල්ලා ඇති. ඒ වගේම තව දැන් ඉතුරු වෙලා ඇති පොඩිම ඇන දෙකක්. හරිද? එතකොට පොඩිම ඇන දෙක මෙන්න මේ විදිහට හයි කරගත්තා නම් හරි සර්. එතන මුලින්ම මෙන්න මේ වගේ අකර කෑල්ල ගන්න. එතකොට සර් මෙන්න මේ වගේ අකර කෑල්ල මෙතන උඩින් තියලා ඉවරලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ උඩින් තියලා ඉවරලා මෙන්න මේ වගේ එන විදිහට තමයි සර්ට හයි කරන්න තියෙන්නේ. එතකොට පොඩිම ඇන දෙක මේ දෙකට දාලා හයි කරන්න මුලින්ම මෙන්න මේ අපේ බෑග් එකේ ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලේ උඩින් හයි කරන්න මෙන්න මේ කෑල්ල. හරි සර්. එතකොට ඔයාලට මෙන්න මේ වගේ හෙඩ්ලස් කෑල්ලයක් ඇවිල්ලා ඇති. එතකොට සර්ට පේනවා ඇති. මෙන්න මේ වගේ ඇවිල්ලා තියෙනවා මේක. මේක තමයි උඩට එන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය සර් මේ පෙන්නුවාට පස්සේ මේක නිකන් කර්ව් එක තියෙනවා. මේක නිකන් කර්ව් එක නැහැ. එතකොට ඒ වගේ මේවා කෙලින් අරගෙන ඉවරලා මේ වගේ කෑල්ලක් තියෙනවා Y එකක්. එතකොට ඒක අරගෙන ඉවරලා
මෙන්න මේ පැත්තට තියලා ඉවරලා තද කරගෙන අතින් චුට්ටක් පල්ලෙහාට තද කරාට පස්සේ මෙන්න මේ වගේ වැටෙනවා. එතකොට සර් වැටුණාට පස්සේ මේ වගේ තමයි සර්ට පේන්නේ. සර්ට පේනවාදී මේ වගේ ලස්සනට මේක තියෙනවා. එතකොට සර් ඊට පස්සේ ගන්න ඕනේ මෙන්න මේ කෑල්ල අරගෙන ඉවරලා සර් කෙලින්ම මෙන්න මේ හයි කරපු එකට තියලා මෙතන තියෙනවා මේ පොඩි පීලි දෙකක්. මෙන්න මෙතන පීලි දෙකක් තියෙනවා. ඒ පීලි දෙකට මෙන්න මේ පීලි දෙකට සෙට් වෙන විදිහට තියලා ඉවරලා සර්ට මේක උඩට පල්ලෙහාට කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක ඇනේ ටිකක් ඇණයක් වගේ තද කරන්න තියෙන මේ පොඩි ලොකු ඇණයක් තියෙන්නේ. මේ ඇනේ තද කරා නම් හරි සර්. එතකොට සර් හදපු චෑක මෙන්න මේ වගේ තමයි ඉන්නේ. එතකොට මුලින්ම මෙතන රෝද ටික දාගන්න බේස් එක හැදලා මල දාගත්ත පම්ප් එක තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ කෑල්ලට අත් දෙක සෙට් කරගත්ත. අත් දෙක සෙට් කරද්දි මෙන්න මේ යට ඇනේ දාගන්න මේක දාන්න. ඊට පස්සේ මේ පැත්තේ යට ඇනේ දාන්න මේක දාන්න. සර් මේකට දාන්න ඕනේ මීඩියම් ඇනේ ටික. ඊට පස්සේ ඒ ටික කරලා ඉවරලා ෂීට් එකට මෙන්න මේ අත් ටික සෙට් කරගන්න. අත් ටික සෙට් කරලා ඉවරලා ඊට පස්සේ මෙකනිසම් එක සෙට් කරගන්න. මේකට තියන්න. තියලා ඉවරලා ඊට පස්සේ මෙන්න මෙතන කෑල්ල බායක අර පෙන්නුවේ කෑල්ල සෙට් කරගන්න. මේ කෑල්ල දෙක සෙට් කරගන්න මෙතනින් තියන්න. එතකොට මේ වගේ තමයි ෆයිනල් ලුක් එක සර්ලට චෑගේ එන්නේ. මොකක් හරි තියෙනවා නම් අපේ WhatsApp එකට මැසේජ් එකක් දාලා සර්ට විස්තර ටිකක් අහගන්න පුළුවන් අපේ චෑ එක සෙට් කරද්දී.